පක්ෂයි. ගරු නාගරික මන්ත්‍රී ඒ.එම්. ජමල්දීන් මොහමඩ් ජව්ප මහත්මයා. පක්ෂයි. ගරු නාගරික මන්ත්‍රී ඉන්දික සංජීව ලියනගේ මහත්මයා. විරුද්ධයි. ගරු නාගරික මන්ත්‍රී දොන් කලන සාගර දිසානායක මහත්මයා. විරුද්ධයි. ගරු නාගරික මන්ත්‍රී එච්.කේ. ගයාත්‍රි වික්‍රමසිංහ මෙනවිය. පක්ෂයි. ගරු නාගරික මන්ත්‍රී නූර්දීන් මොහමඩ් තාජුදීන් මහත්මයා. විරුද්ධයි. ගරු නාගරික මන්ත්‍රී W.A. අරුණි ප්‍රියංගා මෙනවිය. විරුද්ධයි. ගරු නාගරික මන්ත්‍රී සිත්ති නබීලා පක්ෂයි. ගරු නාගරික මන්ත්‍රී සුමීර ධනංජය පීරිස් මහත්මයා. පක්ෂයි. ගරු නාගරික මන්ත්‍රී මොහමඩ් අමීර් මොහමඩ් සුබෛර් මහත්මයා. විරුද්ධයි. ගරු නාගරික මන්ත්‍රී ලියන පතිරණගේ සුනන්ද මහත්මයා. විරුද්ධයි. ගරු නියෝජ්‍ය නගරාධිපති ඇතුළු සභාවේ සියලු දෙනා අද දවසේ තාමත්ම වෙහෙසකාරී දිග දවසක්. හැබැයි අද අපි තීරණය කරේ අද දවස ගැන විතරක් නෙවෙයි. අද අපි තීරණය කරන්නේ මේ කොළඹ නගරේ අනාගතය සම්බන්ධවයි. අපි මාස 6ක් තිස්සේ ජාතික ජනබලවේගයේ පාලනයක් යටතේ මෙතන සභාවේ ඉන්න සියලුම മന്ത്രിවරුන්ට දෑත් දිගු කරා. සියලුම മന്ത്രിවරුන්ට පක්ෂ ભેදයකින් තොරව ඊ타ත්ම මිත්‍රශීලී ඊ타ත්ම විනිවිද භාවයකින් ඊ타ත්ම ආදරෙන් ගනුදෙනු කරා. USS ෆන්ඩ් වල තිබ්බ අඩුපාඩු අපි ඒ ටික ඊ타ත්ම හොඳින් ආදරෙන් සලකලා බැලුවා. තමන්ට යම්කිසි ගැටලුවක් තිබ්බනම් ඒ ගැටලුවට කිසිම පක්ෂ ભેදයකින් තොරව අපි මැදිහත් වුණා. අපි දන්නවා අපේ පාලනය සර්ව සාධාරණයි කියලා. ඒ සර්ව සාධාරණත්වයට එක්ක අද දවසේ අපි බලාපොරොත්තු වුණ දේ සිදු වුණේ නැත. හැබැයි ඔබ පරාජය කරලා තිබ්බේ අද දවසේ ජාතික ජනබලවේගයේ තියෙන අයවැය නෙවෙයි. ඔබ පරාජය කරන්නේ ඔබගේ හෘද සාක්ෂිය අයවැය. හැබැයි අපේ දේශපාලනය වෙනස්, මුලත් වෙනස්, අදත් වෙනස්, හෙටත් ඒ විදිහේ වෙනස්කම නියෝජ්‍ය නගරාධිපතිතුමා අපි රකින්නවා. ඒ කොහොමද අපි රකින්නේ? අපි මෙතන ඉන්න අපිට පක්ෂ හෝ විපක්ෂව අපිත් එක්ක ගනුදෙනු කරපු සියලුම മന്ത്രിවරුන් අපි ඔබතුමන්ලට ගරු කරනවා. ඒ ගරුත්වයේ වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි ඔබ අද රැට ගෙදර ගිහින් තමන්ගෙන් ප්‍රශ්න කරන්න. කොළඹ නගර සභාවේ අභිමානය, කොළඹ නගරයේ ජනතාවගේ අභිමානයට ඔබ කුමක් කරාද කියලා. අද දවසේ තව වැඩි දුරටත් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද දවසේ එකතු වෙලා මේ කාර්යයට විවිධාකාර විදිහට ඊ타ත්ම වෙහෙසුණු ලොකු පිරිසක් මෙතන ඉන්නවා. නමින් කියන්න ගියොත් නැවතත් මම හිතන්නේ ටිකක් වෙලා යයි. ඒ නිසාම මම අද කියන්නේ ඔබතුමන්ලා සියලු දෙනාට අපි ස්තුති කරනවා. ඔබතුමන් සියලු දෙනාටම අපි ගරු කරනවා. Thank you for your effort, for your energy. We appreciate it and we really feel it. අවසන් කරන්න කලින් මම හිතන්නේ අපේ නියෝජ්‍ය නගරාධිපතිතුමා උපුටාගත් අර වදන තමයි වැදගත්ම වෙන්නේ. හොඳ අය නරක අය නරක කරද්දී ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි හොඳ අය නරක දෙයක් වෙද්දී ඒකටත් එකඟ වෙන එක තමයි ඊටත් වඩා භයානක. ඔබ සියලු දෙනාට සුබ පතමින් හෙට දවසේත් ඔබතුමන්ලා සියලු දෙනාත් එක්ක වැඩ කරන්න අපි එකතු වෙමින් මේ කොළඹ නගරේ ජනතාවට සාධාරණ ජනතාවාදී පාලනයක් දක්වා අපි යන්න බලාපොරොත්තු වෙනවා. අපි නැවතත් සභාව මෙම මාසෙම දෙසැම්බර් මාස අග අපි නැවතත් අපිට මුණ ගැහෙන්න සිදු වෙනවා. ඒ විස්තර ටික අපේ සභාංශයෙන් ඔබතුමන්ලව දැනුවත් කරයි.
අවුරුද්ද අවසානය තවමත් නැති නිසා නත්තලට විතරක් සුබ පතමින් ඔබ සියලු දෙනාගෙන් සමුගන්නවා.